අයිබෝන් හැමෝටම අද මේ විග්‍රහයෙන් අපි කතා කරන්න යන්නේ ඊටමත් ගැඹුරු ඒ වගේම අපේ ජීවිතවලට කෙලින්ම බලපාන මාතෘකාවක් ගැනයි. ඒ තමයි මනුෂ්‍ය දෛවය ගොඩනගෙන විදිහ. අපේ ඔළුවේ ඇතිවෙන අදෘශ්‍යමාන සිටිවිල්ලක ඉඳලා ඒක සැබෑ ලෝකයේ දෛවය දක්වා යන ගමන කොහොමද හැදෙන්නේ කියන එක හරියටම කිව්වොත් ලොකු ගොඩනැගිල්ලක් පියවරෙන් පියවර ගොඩනගනවා වගේ මාරම අපූර්ව සංකීර්ණ ක්‍රියාවලියක්. ඇත්තටම අපේ දෛවයේ අවසානයේදී තීරණය වෙන්නේ කොහොමද කියලා කවදා හරි හිතලා තියෙනවද? මේක අපිට පාලනය කරන්න බැරි නිකන් අහඹ සිදුවීම් කඩක්ද? එහෙමත් නැත්නම් මේක කලින්ම කොහේ හරි ලියවිලා තියෙන දෙයක්ද? මේ ප්‍රශ්නේ තමයි මනුෂ්‍ය වර්ගයා මුහුණ දෙන ලොකුම අභිරහසක් වෙන්නේ. අපේ ජීවිතයේ යන ගමම්මග මේ විදිහට හැඩගැහෙන්නේ ඇයි කියන එක ඇත්තටම ලොකු කුතුහලයක් ඇති කරන කාරණයක්. ඉතින් මේ සංකීර්ණ ප්‍රශ්නට හරිව ලස්සන ඒ වගේම ගැඹුරු උත්තරයක් කාලයකට කලින් හිටපු පුරාණ චීන දාර්ශනිකයෙක් වෙන ලාව් ට්සුගේ දර්ශනයෙන් අපිට හම්බ වෙනවා. දෛවය කියන මේ මහායාන්ත්‍රණය අතරම වැඩ කරන්නේ කොහොමද කියලා තේරුම් ගන්න ඔහුගේ මේ අදහස් අපිට ගොඩක් උදව් වෙනවා. මේක නිකම්ම පරණ දාර්ශනික අදහසක් විතරක් නෙවෙයි අපේ ජීවිතේ හැඩගැහෙන විදිය හරියටම තේරුම් ගන්න තියෙන ප්‍රායෝගිකම මාර්ගෝපදේශයක් කිව්වොත් නිවැරදි. හරි අපි දැන් මේකට කෙලින්ම බහිමු. මේ සම්පූර්ණ කතාව අපිට පැහැදිලි පියවර 5ක ක්‍රියාවලියක් විදියට වෙන් කරලා බලන්න පුළුවන්. හරියට අර ඩොමිනෝ ගල් පෙළක් එකින් එකට වැටීගෙන යනවා වගේ මේවා එකින් එකට තදින් බැඳිලා තියෙන්නේ. සිතිවිලි, වචන, ක්‍රියා, පුරුදු සහ අවසානයේ චරිතය සහ දෛවය. මේ පියවර 5 තමයි අපේ දෛවයේ අත්විවරම. ඉතින් අපි දැන් මේවා එකින් එක දිගහැරලා බලමු. පළවෙනි පියවර තමයි අපේ සිතිවිලි වචන බවට පත්වීම. අපි හිතමුකෝ අපේ ඔළුව ඇතුලේ වැඩ කරන කාටවත් පේන්නේ නැති අදෘශ්‍යමාන සිතිවිලි ගැන. හැබැයි මේවා નિરાයාසයෙන්ම වචන විදිහට එළියට එනවා. උදාහරණයක් විදිහට නිතරම අලුත් දෙයක් ඉගෙන ගන්න ඕනේ කියලා ඔළුවේ වැඩ කරනවා නම් ඒක කතා බහටත් ඉබේම එකතු වෙනවා. මනසේ තියෙන දේ අනිවාර්යයෙන්ම අපේ වචන හරහා එළියට එනවම තමයි. හරි. දැන් අපි ඊළඟ පියවරට ගිහින් බලමු මේක කොහොමද තවදුරටත් ගොඩ නැගෙන්නේ කියලා. මේ වචන කියන්නේ නිකම්ම වාතයට එකතු වෙලා යන සද්දයක් විතරක් නෙවෙයි. අපි නිතරම කියන දේවල් ටික කාලයකින් අපි භෞතික ක්‍රියාවන් බවට පත් වෙනවා. එකම දේ දිගින් දිගටම කියනකොට අපේ ශරීරය වගේම මනසත් ඒ දේ සැබෑ ලෝකයේ තුල කරන්න පෙළඹෙනවා. ඒ කියන්නේ අපේ වචනවලට අපේ හැසිරීම පාලනය කරන්න පුදුමාකාර බලයක් පියනවා. දැන් මේ ක්‍රියාවන් අපි දිගටම කරගෙන යනකොට මොකට වෙන්නේ? තුන්වෙනි පියවර විදිහට ඒවා අපේ පුරුදු බවට පත් වෙනවා. මුලින්ම අපි ගොඩක් හිතලා මතලා දැනුවත්ව කරපු දේවල් කාලයත් එක්ක අපි දෛනික ජීවිතයට කාබැදිලා නිකම්ම ස්වයංක්‍රීයව වෙන දේවල් බවට පත් වෙනවා. හරියට අර ඔටෝ පයිලට් දැම්ම වගේ වැඩක්. අපිවත් හරියට දන්නේ වෙතුවම ඒ දේවල් ඉබේම කෙරෙන්න පටන් ගන්නවා. මේකෙන් අපිට ඉතාමත් පැහැදිලිව පෙන්වලා දෙනවා අපේ හතරවෙනි පියවර. ඒ කියන්නේ මේ එකතු වෙන හොඳ එහෙමත් නැත්නම් නරක පුරුදු ඔක්කොම එකතු වෙලා තමයි අවසානයේ අපේ චරිතය ගොඩනගන්නේ. චරිතය කියන්නේ එක රැයකින් හැදෙන මැජික් එකක් නෙවෙයි. ඒක කාලයක් තිස්සේ එකතු වුණු පුරුදු ගොඩක සංකීර්ණ එකතුවක්. කෙනෙකුගේ අනන්‍යතාවය නිර්මාණය කරන ප්‍රබලතම සාධකය වෙන්නේ මෙන්න මේ පුරුදු සමූහය තමයි. ඔන්න දැන් අපි මේ කතාවේ තීරණාත්මකම තැනට, ඒ කියන්නේ පස්වන පියවරට අවිල්ලා ඉන්නේ. අවසානයේදී ජීවිතේ සාර්ථක වෙනවද නැද්ද කියන එක සම්පූර්ණයෙන්ම තීරණය කරන්නේ අර අපේ මුලින් ඉඳන්ම ගොඩනගාගත්තු චරිතය විතරමයි. මේක හරියට අපේ මුළු ජීවිතයම පාලනය කරන අදෘශ්‍යමාන හස්තයක් වගේ. ජීවිතේ ජයග්‍රහණය හෝ පරාජය සම්පූර්ණයෙන්ම රැඳිලා තියෙන්නේ පියවරින් පියවර ගොඩනැගුණු මේ චරිතයේ ස්වභාවය මත තමයි. ඉතින් මේ ඔක්කොම කාරණාවලින් අපිට ගන්න තියෙන වටිනාම සහ බලවත්ම පණිවිඩය මොකක්ද? දෛවය වෙනස් කරන්න නම් අනිවාර්යෙන්ම සිතන විදිය වෙනස් කරන්නම වෙනවා. අර අපි කලින් කතා කරපු පළවෙනි ඩොමිනෝ ගාල, ඒ කියන්නේ අපේ සිතිවිලි ටික වෙනස් කළොත් විතරයි අවසන් ප්‍රතිඵලය වෙනස් වෙන්නේ. එහෙනම් මේ විග්‍රහය අවසන් කරන්න කලින් මේ ගැන ටිකක් හිතලා බලමු. අද මේ මොහොතේ අපේ මනසේ දුවන සිතිවිලි වලින් හෙට දවසේ අපිට ඇත්තටම අවශ්‍ය කරන ඒ සාර්ථක දෛවය ගොඩනගෙනවද?